ඉතින් ඔයගලන්ට කොහොමද? ඉතින් අද වීඩියෝ එකෙන් මං අරගෙන ආවේ අලුත් වුණ මගේ ජීවිතයේ සවස්වරුවක් මං කොහොමද ගත කරන්නේ කියලා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝට කැමති වෙයි කියලා. ඉතින් දැන් වෙලාව 2යි මම මේ හදන්නේ ලන්ච් ප්‍රිපරේෂන් කරගන්න. ඉතින් මං එකපාරටම මීල් ප්‍රෙප් කරනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ මං කලින් වීඩියෝස් වලත් ඔයගොල්ලන්ට කියලා තියෙනවනේ. ඉතින් මේ දැන් හදන්නේ මං එහෙම මගේ මීල් ප්‍රෙප් කරගන්න. ඉතින් මං ආසම කෑමක් තමයි ගොටුකොළ. මෙහි ඕස්ට්‍රේලියාවේ නම් අපිට ගොටුකොළ හොයාගන්න ගොඩාක් අමාරුයි. මේ ගොටුකොළ ටිකත් මට ගෙනත් දුන්නේ අපේ අක්කා. ඉතින් උයන්න කලින් මං ඉතින් කෝපි එකක් තමයි මේ හදාගන්න හදන්නේ. ඒකට කෝකටත් එක හොඳයිනේ එනර්ජි එකක් හම්බෙනවා නිදිමතක් නැති වෙනවා මේ වෙලාවට. ඉතින් මේ වගේ ආසම කෑමක් හම්බුනාට පස්සේ ගොඩාක් සතුටක් දැනෙනවා. මොකද මේ වගේ කෑම අපිට ගොඩාක් අඩුයි මෙහි හොයාගන්න. ඉතින් හම්බුනාට පස්සේ හරියම ඉතින් හදනකම්ම ඉවසිල්ලක් නෑ ගොටුකොළ සම්බෝල. ඉතින් ඕගොල්ලොත් ආසයිද ගොටුකොළ සම්බෝල කන්න? ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මම මේ කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. මොකද අපිට ගොටුකොළ හොයාගන්න ඒ තරම් අමාරුයි. මට නම් මුකුණු වෙන්න තමයි මගේ ආසම කෑම. ඒ වුණාට මම නම් දැන් අවුරුදු 9කින් විතර මුකුණු වෙන්න කාලා නැහැ. මොකද ඕස්ට්‍රේලියාවේ අපිට පලා වර්ග හොයාගන්න නැති හින්දා. ඉතින් මං ඉස්සෙල්ලම හදන්නේ උටුකොළ ටික හීනියට මෙහෙම කපා ගන්න. කපලා පුරුදු නැහැ. මොකද ඉතින් හදන්නේ නැති හින්දා ඉතින් හීනියට කපා ගන්න හරි අමාරුයි. ඉතින් කමන්නේ මොන වුණත් ඉක්මනට මෙහෙම හීනියට කපා ගන්න ෆුල් try එක දෙනවා මම. දැන් මම හදන්නේ මගේ අනිත් ජාතික ආහාරය වල හාල්මැස්ස තෙල් දාලා. ඉතින් මම හාල්මැස්ස තෙල් දානකොට මාළු මිරිස් සරලකුයි තව අවමේස් කලල් ගොඩක් දාන්න හරි ආස. මොකද මම සාමාන්‍යයෙන් ගොඩාක් සැරට කන්න ආස හින්දා. මේ එකම මම හිතුවා පරිප්පු හොද්දකුත් හදාගන්න. ඉතින් කොහොමද හොඳට ගැලපෙනව නේද? පරිප්පුයි හාල්මැස්සොයි ගොටුකොළයි. මට නම් කනකන් ඉවසිල්ලක් නැහැ. ඉතින් දැන් මේ කෑම.
දැන් නම් මේ හදන්නේ උයාගත්ත ලට්ට පටල් අට්ටමගල් ටික ඔක්කොම හොදගන්න එක. ඉතින් මේ විදිහට ඉක්මනටම උයලා මෙහෙම එකපාරටම කිචන් එකේ තියෙන බඩ් ටික හොදලා කිචන් එක අස් කරගත්තට පස්සේ හැමදේම පිළිවෙලයි හැමදේම නීට්. ඉතින් ආපහු කුස්සියට ඇවිල්ලා බඩු අස් කරන්න එහෙම ඕන කමක් නැහැ. ඉතින් දැන් අලුත් ජීවිතයෙන් හින්දා අලුත් බබෙක් ඉන්න හින්දා ඉක්මනටම මම කරන්නේ ඉක්මනටම උයාගෙන තියෙන බඩ ටික ඔක්කොම කරලා අස්පස් කරලා කොහොමත් එයත් එක්ක ඉන්න ටයිම් එකක් හදාගන්න තමයි මම ඉක්මනටම මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා දාන්න හදන්නේ. ඉතින් ඒක මටත් ලේසියි. අනිත් එක මම ගොඩාක් ආස නැහැ. කුස්සිය හැම වෙලාවෙම හැදි වෙලා තියෙනවා දකින්න. ඒකින්ද මම අනිවාර්යයෙන්ම උයපු ගමම කරන්නේ ඔක්කොම වාදන ටික හොදලා දාලා සිංක් එකත් හොදලා දාලා කිචන් එකත් හොඳට පිරිසිදු කරලා ඒ ටික ඊළඟ දවසට ලෑස්ති කරලා තියෙන එක. ඉතින් ඔන්න මම හදාගත්ත කෑම එක ගොටුකොළ සම්බෝලයයි පරිප්පු එකයි හාල් මැස්සු තෙල් දාලා. ඉතින් මේක තමයි මම මගේ ඩිනර් එකට කන්නේ. මොකද මම ඕල්රෙඩි ලන්ච් අරගෙන තිබ්බ නිසා ඕක තමයි දැන් මම ඩිනර් එකට ගන්න ඉන්නේ. ඉතින් ලන්ච් එක ඉවර කළා මේ මගේ පූසා. එයාගේ නම පින්කි. ඉතින් මට බබාත් එක්ක ඉන්න හින්දා මට වැඩිය දැන් මෙයාව අල්ලන්න හුරුතල් කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකේ හින්දා මං පුළුවන් හැම වෙලාවෙම මේ chance එකක් හම්බෙච්ච ගමන් මෙයාත් එක්ක මෙහෙම හුරුතල් කරනවා. ඊට පස්සේ ඉතින් මම මේ හදන්නේ ඉක්මනට මගේ රෙදි ටික ගොඩ ගැහිලා තිබ්බා. ඒ ටික ඉක්මනට නවලා දාන්න තමයි මම මේ හදන්නේ. මොකද ඉතින් බබා නැගිටින්න කලින් කරන්න ඕන ඔක්කොම වැඩ ටික ඉවර කරලා එයත් එක්ක ටයිම් එක ගත කරන්න පුළුවන්. නැත්තම් මේක දැන් කරේ නැත්තම් මේක කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඉක්මනටම කරන්න ඕන වැඩ ටික ඉක්මනට මෙයා නැගිටින්න කලින් ඒ තියෙන කාලය ඇතුළත ටයිම් මැනේජ් කරලා ඒ ටික කරගන්න ඕනේ. ඉතින් හරි අමාරුයි ලයිෆ් එක මේ දවස් ටිකේ. මොකද පොඩි බබාලා ඉන්න අම්මලා දන්නව ඇති ටයිම් එක කොච්චර ඉක්මනට යනවද කියලා. බබත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරද්දී ස්පෙෂලි මේ වගේ නොදන්න කට්ටිය ඉන්න රටක තනියෙන් ඉන්නකොට ඒක ගොඩක්ම අමාරුයි. ඒක හරියට එක්ස්ප්ලেইন කරන්න බැරි ෆීලිං එකක්. මොකද හැමදේම තනියෙන් කරගන්න එපයි. ඉතින් මේ ඉන්න මගේ ආදරණීය බෞතරියා. ඔයගොල්ලෝ දන්නවනේ මෙයාගේ නම හොලි. මේ ඉතින් මෙයා මේ අහිංසක මුණවි පෙන්වන්නේ මට මෙයත් එක්ක සෙල්ලම් කරන්න. දැන් ඉතින් ඔය බලන් ඉන්නේ මං එයාගේ බෝලේ අරගෙන යනකම් සෙල්ලම් කරන්න. ඉතින් ඉස්සර නම් මම මෙයත් එක්ක ප්ලේග්‍රවුන්ඩ් එකනේ මෙහි තියෙන ඩොග් පාර්ක්ස් තියෙනවා. මෙහි ඩොග් පාර්ක් වලට ගිහිල්ලා මෙයත් එක්ක සෙල්ලම් කරනවා. මෙයාට අනිත් බල්ටොත් එක්ක සෙල්ලම් කරන්න දෙනවා. දැන් ඉතින් බබා ඉන්න හින්දා මට මෙයත් එක්ක ඩොග් පාර්ක් එකට යන්න බෑ. ඉතින් මම කරන්නේ මේ පොඩි අපේ වෙරෙන්ඩ එකක් තියෙන පිටිපස්සේ. ඉතින් මේ වෙරෙන්ඩ එකට වෙලා මෙයත් එක්ක සෙල්ලම් කරන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මම මේ අත් එක්ක බෝලේ පාස් කරලා ඒ බෝලේ මෙයාට ගෙනත් දුන්නාට පස්සේ පොඩි ට්‍රීට් එකක් දෙනවා. ඉතින් එහෙම තමයි මෙයා ප්‍රැක්ටිස් කරේ කොහොමද බෝලේ ගෙන්නන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇතිනේ මෙයා මේ කොහොමද සෙල්ලම් කරන්නේ කියලා මාත් එක්ක. ඉතින් කොහොම තමයි ඉතින් මගේ හවස් වරුවේ ගෙවන්නේ මගේ පූසයි බලු පැටියයි මගේ චූටි පපයි එක්ක. ඉතින් ඔන්න මගේ චූටි එක්කෙන ඇහැරිලා. ඉතින් මෙයා ඇහැරුණාට පස්සේ මම මේ අත් දෙක චුට්ටක් එක එක කෝලම් කර කර යත් එක්ක සෙල්ලම් කරන්න තමයි මේ කරන්නේ. ඉතින් දැන් යාව ඉක්මනට නාවන්නත් ඕනේ. මොකද ගොඩාක් රෑ වුණාට පස්සේ මෙහි සීතලයිනේ. ඉතින් චූටි කට්ටියව සීතලේ නාවන්න බැහැනේ පවුනේ. ඉතින් ඒකින්ද මම මේ දැන් යත් එක්ක පොඩ්ඩක් කෝලම් කර කර ඉඳලා ඉක්මනටම නාන්න අරගෙන යන්න ඕනේ.
ඉතින් මෙයාව නාවලා මං එයාව නිදි කරා. දැන් නම් චුට්ටක් රෑ වෙලා. මම මේ හදන්නේ හස්බන්ඩ්ගේ ඩිනර් එක හදන්න. ඉතින් මං එයාට අද හදන්නේ මේ රාමෙන් කියන කොරියන් නූඩල්ස් එක. ඉතින් මේකට මම දානවා වෙජිටබල්ස්යි ටෝෆුයි දාලා තමයි මේක හදන්නේ. ඉතින් මේක හරි ඊසි ඩිනර් එකක්. ඔයාලට තියෙන්නේ මෙහෙම කැප්සිකම්, ටෝෆු, බ්‍රොකොලි, කැරට් ඒ පහේනට කපලා පොඩ්ඩක් ලාවට ඔයිල් වලින් චුට්ටක් ස්ටේ ෆ්‍රයි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්නගේ ඩිනර් එක. අරට මං හදපු ටෝෆු රාමෙන් එකයි දවාලේ මං හදපු මගේ පරිප්පුයි කොඩු කොලයි හාල් මැස්සු එකයි. ඉතින් දැන් අපි අපේ ඩිනර් එක ගන්න ගමන්ම ෆිල්ම් එකක් බල තමයි ඩිනර් එක ගන්න හදන්නේ. ඉතින් මේ ෆිල්ම් එක බලන අතරතුර අද දවසේ වෙච්ච දේවල් මොනවාද කියලා කතා කරගන්න ගමනුත් තමයි ෆිල්ම් එක බලන්නේ. ඉතින් අදට එහෙනම් මං ගිහින් එන්න. ඔගොල්ලෝ මං හිතනවා ඔගොල්ලෝ මේ මගේ වීඩියෝ එකකට මේ ආෆ්ටර්නූන් ව්ලොග් එකට කැමති ඇති කියලා. එහෙම කැමති නම් මගේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දාලා යන්න. ඉතින් දැන් එහෙනම් මං ගෙන් එන්න ඔගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.